තියෙන්නේ. ඉතින් බලමු මේ බෝංචි කරල් පොඩියට ඇවිත් තියෙන ගමන් තියෙන්නේ. හැබැයි වර්ෂාව හින්දා මල් හැලිලා තියෙන්නේ. වර්ෂාව ටිකක් ප්‍රශ්නයක් වුණා. මල් ටිකක් හැලුණා. ඒ වුණාට ටිකක් ඇහිලා තියෙන්නේ කරල්. අපි ඉතින් බලමු මේ මල් ටික හැලිච්ච නැති ටිකේ තියෙන බෝංචි කරල් ටික කොහොමද ඇහිලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්නනවා. අපි යම් බලන්න බෝංචි ඇහිලා තියෙනවා පැලවල. මේ මල් හැලිලා තියෙන්නේ මේ මීට වැඩි මල් තිබ්බා. දැන් හැලිලා තියෙන්නේ මල් ටික. පොඩියට දැන් ආයෙ එනවා තියෙන්නේ. මේ තියෙන පුංචි බෝංචි මේ කලාලා ඇවිල්ලා පොඩියට. තාම එන ගමන් තියෙන්නේ. හැලිච්ච නැති මල් වල තමයි මේ දැන් එන්නේ මේ පුංචියට. කරල් එන ගමන් තියෙන්නේ ආදී බෝංචි කරා එන ගමන් තියෙන්නේ. මේ අතරේ අනුව කාලා තියෙනවා ටික. මේ තියෙන්නේ මේන් අපි හිතපු ප්‍රතිඵල. මේ ටික නම් සාමාන්‍යයෙන් තව ටිකක් ලොකු වෙන්න ඕනේ. පොඩියට ඇහිලා තියෙනවා කරල් ටික. මේ වැලෙත් ඇහිලා තියෙනවා. තාම මේ බාන මල් වැහිලා තියෙනවා. මේ මල් තනින් තන තියෙන්නේ මේ වැස්සත් එක්ක මල් ටික හැලෙනවා. නෑ කරන්නේ. ටිකක් දාලා තියෙනවා. අපි මෑ ටිකක් බලමු. මෑ පාක්ෂි කොහොමද කියන්නේ? ini baskom මෙතන මේ පඳුරු බෝංචි ටික මේ තියෙන්නේ මෙතන. ඒ අතරේ මෑත් දාලා තියෙන්නේ. පොඩ්ඩක් වැස්සෙන් තමයි බාධාව තියෙන්නේ. නම් මේ දවස්වල වැස්ස වැඩි හින්දා වැස්සත් එක්ක හැම වගාවකටම පළදා වෙන එක ප්‍රශ්නයක් තියෙනවා. අවුව මැදිකමත් ප්‍රශ්නයක් තමයි පළදාව. මේ අවුව නැති හින්දා තමයි මේ උලත් වලත් මේ කොළ හොඳ කොළ නැහැ. තාම කොළ හරියට එන්නේ නැහැ උලත් වල. අනිත් ටික මේට කියනවා කොච්චිකින් තාම ලොකු ප්‍රමාණයෙන් දාන්න තරම් මේට ඔක්කොම අයින් කරලා දාන්න ඕනා. කොච්චි ටිකක් ඒ වාග්ය වලට පෙන්නන්න කොච්චි මේ තේපැල ටිකක් තියෙනවා ගේන්න යන්න. ඒකත් ගෙනල්ලා දාන විදිය ඔයාලට පෙන්නන්න.
දැනට නවතිනවා.